ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ජොබ් නෝට් LK channel එකට නැවතත්. ඉතින් මෙම channel එක ඔස්සේ අපි ඔයාලට දිනපතාම රජයේ සියලුම ආයතනවලින් කැඳවන සියලුම රැකියා පුරප්පාඩු එකම තැනකින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔස්සේ අද ඔයාලට අපි ගෙනවිල්ලා තියෙනවා ලංකා බැංකුව මගින් 2025 වර්ෂයේ කැඳවා ඇති නවතම ට්‍රේනි බැංකින් ඇසිස්ටන්ට් තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරලා තිබෙනවා. ඉතින් මේ හත් සඳහා අවශ්‍ය කරන සියලුම සුදුසුකම් අයදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් වැරදි යොමු කරන ආකාරය සහ ඒ සඳහා අවශ්‍ය කරන සියලුම උපදෙස් මාලාව ඔයාලට මේ වීඩියෝ ඔස්සේ පියවර අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ විස්තර දැනගෙන නිවැරදිව අයදුම්පත් යොමු කිරීම සඳහා. මේ ලංකා බැංකුව මගින් කැඳවා ඇති තනතුරු පිළිබඳ විස්තර තමයි මුලින්ම ගෙන එන්නේ. එහිදී ලංකා බැංකුවේ ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර තනතුරු සඳහා තමයි මේ අයදුම්පත් කැඳවලා තිබෙන්නේ. මේවල උසස් පෙළ විභාගයේ මුහුණ දීලා ප්‍රතිඵල දැන් පැමිණ තිබෙනවා. එම ප්‍රතිඵල යටතේත් ඔයාලට අවස්ථාව තියෙනවා මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. ඉතින් අවශ්‍ය වන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සුසීම පමණයි මූලික වශයෙන්. මේ පිළිබඳ විස්තරත් ඔයාලට මේ වීඩියෝ එකේ ඊළඟ කොටස ඔස්සේ සියලුම විස්තර ඔයාලට අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙම බඳවා ගැනීම දිවෙන පුරා පිරි සාකච්ඡාලය සඳහා පළාත් මට්ටමින් සිදු කරන ලබන බවට තමයි සඳහන් වෙන්නේ බැංකුවමයි. එහිදී රජයේ ස්ථිර තනතුරක් සඳහා ඔයාලට හිමිකම් කීමට හැකියාව පවතිනවා පුහුණුවෙන් පසුව. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබට මෙම සඳහා සුසුකම් නොමැතිවත් ඔබ දන්න වෙනත් පුද්ගලයන් සිටිනා එන සුසුකම් තියෙන ඔබට පුළුවන් මේ වීඩියෝ එක ඔස්සේ එම පුද්ගලයන්ව මේ රැකියාව සඳහා යොමු කිරීම සිදු කරන්න. ඉතින් අපි බලමු මේ පිළිබඳ විස්තර එකින් එක මොනවද යන්න ඊළඟ කොටස් තුලින්. මෙව තවතුරු වලට අදාළ දීමනා කොන්දේසි සහ නියමයන් පිළිබඳව කෙටියෙන් මෙහිදී විශේෂයෙන්ම මෙම තනතුර සම්බන්ධ වසර දෙකක පුහුණු කාලයක් හිමිවන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම පුහුණු කාල සීමාව තුළ පළමු වසර සඳහා මාසයකට 55000ක දීමනාවක් වාට හිමි වෙනවා. ඒ වගේම දෙවන වසර තුළ මාසයකට 70000ක දීමනාවක් වාට ඉහළ දීමනා ගෙවීමක් සිදු කරන ලබන බව තමයි සඳහන් වෙන්නේ. ඉන් අනතුරුව ස්ථිර සේවයට ආග්‍රහණය කරාට පසුව ඊටත් වඩා ඉහළ වැටු ලක්ෂයට වඩා ඉහළ වැටුපක් පාඩු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ යටතේ. ඒ වගේම මෙම තනතුරු බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා ධාරාවට විවෘත සේවයට අයත් වන තනතුරක් වශයෙන් බඳවා ගැනීම ලබන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම පුහුණු කාල සීමාව තුළ බැංකුව සෑහීමට පත්වන ආකාරයට අවශ්‍යතා සපුරාලීම මත ස්ථිර සේවයෙහි මාණ්ඩලික සහකාර එක ශ්‍රේණියේ ස්ථිරපත් වීම තුළ රජයේ බැංකුවක ස්ථිරපත් වීමක් තුළ පිහිටවන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ ඉදිරි ක්‍රියාවලිය යටතේ. ඒ වගේම කාර්යාලය වේලාවෙන් පසු හා සතියන්ත හෝ නිවාඩු දිනවලත් අවශ්‍යතාවය අනුව සේවය කිරීම අපේක්ෂා කරන බව සඳහන් වෙලා තියෙනවා මේ පුහුණු කාල සීමාව තුළ. ඒ වගේම කළමනාකාරීත්වයෙන් විසින් ගන්න ලබන වෙනත් ආකාරයකින් තීරණය කළ ලැබුවොත් මිස අභ්‍යාසලබීන් අවශ්‍ය වසර 5ක් කාලයක් අනිවාර්ය කාල සීමාවක් පුහුණු කාලයක් ඇතුළුව තම අනියුක්ත කරන පළාත තුළ අනිවාර්යයෙන්ම සේවය කිරීම සිදු කළ යුතු බවට තමයි සඳහන් වෙන්නේ. එහිදී පළාත් සඳහන් කිරීමේදී ඔයාලට අයදුම්පත් යොමු කිරීමේදී ඔබට අදාළ පළාත ඔබට කැමති පළාතක් නම් කිරීමේ හැකියාව පවතිනවා. ඒ විශේෂයෙන් මතක් කරන්න ඕනේ එක් පළාතක් පමණයි ඔයාලට අවස්ථාව තියෙන්නේ නම් කිරීම සඳහා අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය තුළ. ඒ පිළිබඳ විස්තරات ඉදිරියේදී අපි ඔයාලට ගෙනීමටත් බලාපොරොත්තු වෙනවා. තනතුරු සඳහා වන සුසුකම් අපි එකින් එක සලකා බලමු. මේදී වයස් පරිමාණය මුලින්ම අපි සලකා බලනවා. අයදුම්පත් බාර ගන්න අවසන් දිනේට වයස අවුරුදු 24ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා අවස්ථාව තිබෙනවා බැංකුව මගින් අයදුම්පත් යොමු කිරීමේ වයස් සුසුකම් සපුරාලීම සඳහා. තදාල අධ්‍යාපන සුසුකම් කෙසේද අවශ්‍ය වන්නේ යන්න විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා තමයි අවස්ථාව මූලික වශයෙන් ලබා දීලා තිබෙන්නේ. එෙහිදී සාමාන්‍ය පෙළ සුසුකම තමයි මුලින්ම ඔයාලගේ ඔසා සිටින්නේ. එෙහිදී සාමාන්‍ය පෙළ විභාගයේ එක් වර්ගයකදී විෂය 6කින් ඔයාලා සමත් වීම සිදු යුතු බවට විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. එෙහිදී විෂයන් 5කටවත් සම්මාන සාමාත් සහිතව විෂය 6ක් සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එෙහිදී මව් භාෂා ගණිතය ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට තමයි CO ඊට සාමාත් සහිතව විෂයන් 6ක් එක් වර්ගයකදී සමත් වීම බලාපොරොත්තු වෙන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. එෙහිදී අතිරේක විෂයන් හැර ප්‍රධාන විෂයන් 6ක් සමත් වීම අවශ්‍ය බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඊට අමතරව උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකටදී ප්‍රධාන විෂයන් 3කින් අවශ්‍යයෙන් එස්සාමත් 3ක් සහිතව සමත් වී තිබීම අවශ්‍ය බව තමයි සඳහන් වෙන්නේ. එෙහිදී සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය දැනීම, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය හැර ප්‍රධාන විෂයන් 3කින් අවශ්‍ය සමත් වී තිබීම ප්‍රමාණවත් බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් ඔයාලට මේකෙන් සුසුකම් තිබෙනවා නම් අවස්ථාව දින අයදුම්පත් යොමු කිරීම සිදු කරන්න. වෙනස් සුසුකම් යටතේ තිබිය යුතු සුසුකම් මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙනවා. ඉහළ මට්ටමේ අන්තර්පුද්ගල සම්බන්ධතා සහ සංවේදන හැකියාවන් එවැනි දරි උත්සාහ කැපවීම සහිත පුද්ගලයෙකු වීම වගේම කාලානුබද්ධ ඉලක්ක අනුව සේවය කිරීමේ හැකියාවත් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන බව මෙයත් ස්කිල්ස් යටතේ ඔයාලගෙන් මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙලා තිබෙනවා. සඳහා ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් BOC රෙමිටන් බැංක් ඔෆ් ශ්‍රී ලංකා මගින් කැඳවා ඇති ට්‍රේනි ස්ටාෆ් ඇසිස්ටන්ට් තනතුරු සඳහා තෝරා ගැනීමේ පටිපාටිය මේ ආකාරයෙන් සඳහන් වෙලා තිබෙනවා.
එහිදී විවෘත තරග විභාගයක් මගින් ලබා ගන්නා ලකුණු වල පිළිවෙල අනුව ලයිස්තුගත කරන ලද අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණයක් සහ පරීක්ෂණ මගින් තෝරා ගන්න සිදු කරන ලබන බවට තමයි සඳහන් වෙන්නේ. එහිදී තෝරා ගැනීම අදාළ පළාත් අවස්ථාවල අවස්ථාව මත ප්‍රධාන වන බව විශේෂ සඳහන් කළ තිබෙනවා. ඒ වගේ තෝරා ගැනීම පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර දෙකක් හිමි වෙනවා ඔබට. එහිදී පළමු ප්‍රශ්න පත්‍ර වශයෙන් සාමාන්‍ය දැනුම බුද්ධි පරීක්ෂණය හා තොරතුරු තාක්ෂණයේ ප්‍රශ්න පත්‍රයත්, දෙවන ප්‍රශ්න පත්‍ර වශයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රයක් තමයි හිමි වන්නේ. එහිදී තරග විභාගයේ ලකුණු ඔයාලා තෝරා ගැනීම සඳහා ඍජුවම රැකියාව ලබා දීම සඳහා උදා නොගන්නා බවත් එම තරග විභාගයේ ලකුණු සම්මුඛ පරීක්ෂණය සඳහා අපේක්ෂකයන් කෙටි ලයිස්තුගත කිරීම සඳහා පමණක් යොදා ගන්නා බව තමයි සඳහන් වෙන්නේ. අවසන් තෝරා ගැනීම සිදු කරන ලබන්නේ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය මත සහ ඒ ලබා දෙන ලකුණු මත ප්‍රදාන වන බවත් විශේෂයෙන්ම සඳහන් කළ තියෙනවා. තෝරා ගැනීමේ පටිපාටිය යත්තේ මේ ආකාරයෙන්. යොමුපිළිතු ආකාරය සඳහන් කරලා තියෙනවා. ඔන්ලයින් මාර්ගයෙන් පමණයි අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුතු බවට සඳහන් වෙලා තිබෙන්නේ. එදී ලංකා බැංකුවේ බඩුවේ තුල පිහිටි අදාළ ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ඔයාලා අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලියට පිවිසිය යුතු බවට සඳහන් වෙනවා. එම ලින්ක් එක මේ වීඩියෝ එකේ පහළ විශේෂණ එක තුල අපි ලබා දීලා තිබෙනවා. ඉතින් අවසාන දින වශයෙන් 2025 මැයි 24 දින දක්වා අවස්ථාව තියෙනවා අයදුම්පත් යොමු කරන්න ඔන්ලයින් මාර්ගයෙන්. අයදුම්පත් යොමු කිරීමෙන් පසුව ඉදිරි කටයුතු සඳහා අයදුම්පතේ යොමු අංකයක් ඔයාලට ලබා දෙනවා. එම යොමු අංකය ඔයාලා ළඟ තබා ගත යුතු බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කිරීමට ප්‍රථම අපේක්ෂකයන් සඳහා උපදෙස් මාලාව අනිවාර්යයෙන්ම සැලකිල්ලෙන් කියවලා බලලා ඔයාලා අයදුම්පත් යොමු කිරීම සිදු කළ යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම පළාත් තෝරා ගැනීමේදී අපේක්ෂකයන් තමක් කැමති එක් පළාතක් පමණක් තෝරාගත යුතු බවට තමයි සඳහන් වෙන්නේ. පළාත් එකකට වඩා ඔයාලා තෝරාගත්තොත් ඔහු ඒ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඉහත ඔන්ලයින් ක්‍රමයෙන් හැර වෙනත් ක්‍රම වලින් අයදුම්පත් බාර නොගන්නා බවත් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ඉල්ලුම්පත් බාර ගන්න අවසන් දින වෙන විට අදාළ සුසුකම් වූ නිර්ණායක සපුරා නොමැති පුද්ගලයන් සලකා නොබැලන බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අදාළ BOC බැංකුවේ අදාළ මෙහිදී ප්‍රතිබින වෙබ් අඩවියේ අදාළ කොටස තුල පිවිසලා මානව සම්පත් කළමනාකරන පිටුවේ ඇති බදවා ගැනීම සඳහා පෞද්ගලික දත්ත ආරක්ෂක දැන්වීම වාර කියවලා එම දැන්වීමේ අදාංගු කරුණු පිළිගෙන තමයි අයදුම්පත් යොමු කිරීම සිදු කරන බවට සඳහන් වෙලා තිබෙන්නේ. මේ ආකාරයෙන් තමයි අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය කෙසේද විය යුත්තේ යන සඳහන් වෙලා තිබෙන්නේ. අපි ඊළඟ බලමු අයදුම්පත් යොමු කිරීමේ උපදෙස් මාලාව සහ අයදුම්පත් නිවැරදි යොමු කළ යුතු ආකාර පියවරෙන් පියවර කෙසේද යන්න ඊළඟ කොටස් තුලෙම. එන්නේ ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් තාතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේදී ඔන්ලයින් මාර්ගයේ ඊට ප්‍රථම ලබා දී ඇති උපදෙස් මාලාව පිළිබඳව කෙටියෙන් වාර සඳහන් කිරීම සිදු කරනවා මේ ආකාරයෙන්. එහිදී ඔයාලා අයදුම්පත් යොමු කිරීම අවසන් දිනයේ ප්‍රථම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට මුලින්ම සඳහන් කරලා තියෙනවා. අවසන් දිනයේ වශයෙන් 2025 මැයි 24 දක්වා අවස්ථාව ලබාගෙන තියෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කිරීම ඔන්ලයින් මාර්ගයෙන් පමණයි සිදු කළ යුත්තේ. වෙනත් මාර්ග මගින් යොමු කරන අයදුම්පත් බාර නොගන්නා බවට විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කරන අවසාන දිනයේ විදිහට ඔයාලගේ මේ සඳහන් කරන ලබන ඉල්ලා සිටින සියලුම සුසුකම් වයස් පරිමාණ සහ අනිකුත් ස්කිල් සපුරා තිබිය යුතු බවටත් එසේ නොමැති පුද්ගලයන් අයදුම්පත් යොමු කිරීමෙන් වලකින ලෙසත් විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කිරීම ජංගම දුරකථන මගින් නොකරන ලෙස විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ලැප්ටොප් පරිගණක හෝ වෙනත් ඩෙස්ක්ටොප් පරිගණක මගින් පමණක් අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය සඳහා යොමු වන ලෙස විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මොබයිල් ෆෝන් වලින් යොමු කිරීමේදී අදාළ බ්‍රවුසරය නිවැරදිව සපෝට් නොකිරීම නිසා අයදුම්පත් නිවැරදිව යොමු කිරීම නොහැකීමට ඉඩ ඇති බව තමයි සඳහන් වෙන්නේ. එම නිසා ඩෙස්ක්ටොප් පරිගණක හෝ ලැප්ටොප් පරිගණක මගින් පමණක් අයදුම්පත් යොමු කරන ලෙස විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම අයදුම්පත් යොමු කිරීම සඳහා අවසන් දිනය වරතෙක්ම රැඳී නොසිට හැකි ඉක්මනින් අයදුම්පත් යොමු කරන ලෙසත් විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා. විශාල වශයෙන් අයදුම්පත් පැමිණෙන නිසා එයක් ඉක්මනින් ඔයාලගේ අයදුම්පත නිවැරදිව යොමු කරන ලෙස තමයි උපදෙස් මාලාවේ මේ ආකාරයෙන් දක්වා තිබෙන්නේ. අපි ඊළඟට බලමු කෙසේද මෙම අයදුම්පත් යොමු කිරීම ක්‍රියාවලිය සඳහා මුලින්ම රෙජිස්ටර් වෙලා කෙසේද මේ අයදුම්පත් යොමු කිරීම ක්‍රියාවලිය පියවරෙන් පියවර යොමු කරන්නේ කියලා. ඉතින් වීඩියෝ පහ විශේෂණයේ අපි ලින්ක් ලබා දීලා තියෙනවා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ කවුළුවද පිවිසින සඳහා. ඒ ඔස්සේ ගිහින් ඔයාලට පහසුවෙන්ම අපි ඊළඟට දක්වන ආකාරයෙන් අයදුම්පත යොමු කිරීමට හැකියාව තිබෙනවා. ස්ටන් BOC බැංකුවේ ලංකා බැංකුවේ මෙම තනතුරු සඳහා වන ඔන්ලයින් අයදුම්පත් ලින්ක් සහ ෆුල් ජොබ් නොටිෆිකේෂන්ස් PDF ආකාරයෙන් අපි ලබා දීලා තියෙනවා මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ඔස්සේ ගිහලා ඔයාලට මේ PDF ආකාරයෙන් ඩවුන්ලෝඩ් කරලා වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඔන්ලයින් මාර්ගයේ අදාළ ලින්ක් එක උඩ ක්ලික් කරලා ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ කවුළු වෙත පිවිසීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගියාම ඔන්ලයින් මාර්ගයෙන් අයදුම්පත් යොමු කිරීමේ කවුළුවද මේ ආකාරයෙන් පිවිසෙනවා. එහිදී ඉහළින්ම සඳහන් කරලා තියෙනවා පෝස්ට් ඔෆ් ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් වශයෙන්. එහිදී එහා සම්බන්ධ සියලු විස්තර ඔයාලට මේ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්.
ෆුල් ජොබ් නොටිෆිකේෂන්ස් අපි කලින් සඳහන් කළ ආකාරයට ඒ වගේම මේ තිබෙන instructions to candidates වශයෙන් ඒ උඩ ක්ලික් කිරීම ඔයාලට PDF ආකාරයෙන් අපි කලින් දක්වපු උපදේශ මාලාව සහ අනිකුත් උපදේශ මාලාවන් එකිනෙක ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව තමයි ඔයාලා ඔන්ලයින් මාර්ගයෙන් ආජම්පත් පිළිවෙලින් සඳහා යොමු වීම සිදු කළ යුත්තේ. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් apply now කියලා බටන් එක උඩ ක්ලික් කරලා ඔන්ලයින් මාර්ගයෙන් ආජම්පත් යොමු කිරීමේ කවුළු වෙත පිවිසෙන්න. ඔයාලට මේ ආකාරයේ කවුළුවක් තමයි ඔන්ලයින් මාර්ගයෙන් ආජම්පත් යොමු කිරීමට පිවිසලා මුලින්ම ලැබෙන්නේ. ඒදි ඔයාලට පුළුවන් train staff assistant new jobs හරි train staff assistant වශයෙන් සඳහන් කරලා තිබෙනවා. එහි more information කියන බටන් එක උඩ ක්ලික් කරාම එම තවතුර හා සම්බන්ධ උපදෙස් මාලාවක් මේ ආකාරයෙන් දිස් වෙනවා අපි කලින් සඳහන් කළ ආකාරයටම. ඒ පිළිබඳව ඔයාලට වැඩිදුර අධ්‍යයනය කිරීමේ හැකියාවත් ඔයාලට මේ ඔස්සේ ලබා දීලා තිබෙනවා. ඉන් අනතුරුව ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙහි තිබෙන members login යටතේ for registration කියන කොටසේ sign up කියන බටන් එක උඩ ක්ලික් කිරීම සිදු කරන්න ඕනේ. ඉන් අනතුරුව member registration යටතේ ඔයාලගේ details නිවැරදිව ඇතුළත් කිරීම තමයි මුලින්ම සිදු කරන්න ඕනේ. මුලින්ම ඔයාලා ලියාපදිංචි වීමක් සිදු කළ යුතුයි. ඉන් අනතුරුව තමයි අදුපත් යොමු කිරීමේ ක්‍රියාවලියට පිවිසීම සිදු කළ යුත්තේ. ඒදී ඔයාලගේ මෙතන නම සම්පූර්ණ නම ඔයාලා ඇතුළත් කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරුව ඔයාලට සුසු login වීම සඳහා සුසු password දෙන්න මෙතන පුළුවන් ඇතුළත් කරන්න. ඉන් අනතුරුව ඒ confirm කිරීම සඳහා නැවතත් එම password එක ඇතුළත් කරන්න ඕනේ. ඉන් අනතුරුව ඔයාගේ secret questions වශයෙන් විමසා සිටිනවා. ඔයාගේ ප්‍රශ්නයක් ඔයාලා login වීමේදී අපහසුතාවයක් පැන නැගුවොත් ඉදිරියේදී භාවිතා කිරීම සඳහා තමයි මේ ප්‍රශ්නේ විමසා සිටින්නේ. ඒදී ඔයාලට කැමති ප්‍රශ්නයක් මේ ආකාරයෙන් select කර ගැනීම හැකියාව පවතිනවා. එහිදී ඔයාලා මේ විවිධ ප්‍රශ්න විමසා සිටිනවා. ඔයාලා වැඩියෙන්ම යන්න කැමති ස්ථානය ඒ වගේම ඔයාලගේ කැමති ගේම් එක මොකක්ද ආදී වශයෙන් කැමති ප්‍රශ්නයක් ඔයාලා select කරලා ඊට පිළිතුර මෙතන ලබා දීම සිදු කරගත යුතුයි. ඉන් අනතුරුව captcha එකේ ඔයාලගේ මේ තියෙන captcha එක මෙතන type කරලා ඉන් අනතුරුව ඔයාලා පුළුවන් register කියන බටන් එක click කරන්න. එසේ click කරාම ඔයාලා register වෙදී ලබා දුන් email එක සඳහා ඊමේල් පරිවිඩයක් දිස් වෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාලට රෙජිස්ටර් වීම සම්පූර්ණ කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ රෙජිස්ටර් බටන් එකට ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයෙන් congratulations වශයෙන් ඔයාලා successfully සාර්ථකව BOC බැංකුවේ BOC career portal එකේ රෙජිස්ටර් වුණා කියලා මැසේජ් එකක් දිස් වෙනවා. ඉන්න අනතුරුව ඔයාලට තියෙනවා please check your email to activation link කියලා සඳහන් වෙනවා. ඔයාලගේ ඊමේල් එක ඔයාලා ලබා දුන්න ඊමේල් එක දැන් ඔයාලා ගිහිල්ලා ඊමේල් එකට log වෙලා අදාළ link එකක් ඔයාලට පිවිස තිබෙනවා. ඒ ඔස්සේ ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙම account එක activate කිරීම සිදු කරගන්න ඊළඟට ඔයාලා ලබා දුන් email එකට login වීම ඊළඟට ඔයාලා සිදු කරගත යුතුයි. ඊළඟ ලැබිලා තිබෙනවා user activation email වශයෙන් එහිදී career development dialog සිලෝන් වශයෙන් තමයි පැමිණ තිබෙන්නේ. එහිදී ඔයාලා මේ ආකාරයේ link එකක් පැමිණ තිබෙනවා. ඒ උඩ click කිරීමෙන් ඔයාලට පුළුවන් මේ සඳහා register වීමක් register ඔබගේ යුනුම activate කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ආකාරයෙන් click කරාම activation successful කියලා message එකක් එනවා. ඉන් අනතුරුව නැවත sign in වීම සඳහා reward ලෙස ඔයාලගේ විමසා සිටිනවා. ඒ උඩ click කිරීම ඔයාලා සිදු කරන්න ඕනේ. ඉන් අනතුරුව ඔයාලා ලබා දුන් email address එක හා ඔයාලා password එක ලබා දුන් password එක ඇතුළත් කරලා ඔයාලට පුළුවන් sign in කියන බටන් එක උඩ click කරලා මේ සඳහා login වීමක් සිදු කරන්න. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් online මාර්ගයෙන් සාර්ථකව ආයුධම්පත් සම්පූර්ණ කිරීමේද පිවිසීම සිදු කරන්න. කවුරුව තමයි පිවිසෙන්නේ welcome to the BOC career portal වශයෙන්. එහිදී ඔයාලට මේ ආකාරයෙන් training staff assistant වශයෙන් new jobs යටතේ දිස් වෙනවා. එහිදී please click here to apply වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ උඩ click කරන්න ඕනේ ඔයාලා මුලින්ම. ඉන් අනතුරුව ඔයාලා job card කියන කොටසක් දිස් වෙනවා. එහිදී designations යටතේ training staff assistant කියන කොටස මේ ආකාරයෙන් දිස් වෙනවා. එහිදී more information කියන බටන් එක උඩ click කරලා මේ පිළිබඳව ඔයාලට වැඩි විස්තර නැවතත් අර උපදෙස් මාලාව ලබා ගැනීම හැකියාව පවතිනවා. ආයුධම්පත් online මාර්ගයෙන් කිරීම පිළිබඳව. ඒ නැවතත් ඔයාලට පුළුවන් වැඩිදුර අධ්‍යයනයක් සිදු කිරීමක් සිදු කරන්න. ඉන් අනතුරුව අවසාන දිනයේ මෙහි සඳහන් වෙලා තිබෙන 2025 මේ මාස 24 දක්වා අවස්ථාව තියෙනවා කියලා. ඔයාලා පුළුවන් add to cart කොටසින් add කියන බටන් එක තමයි ඊළඟට ඔයාලා යොමු කරන්න ඕනේ අලුත්පත් යොමු කිරීමේ ඊළඟ පියවර වශයෙන්. එසේ ක්ලික් කරාම ඔයාලගේ job card වලට මම trainee staff assistant කියන බටන් එක යොමු වෙනවා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් select කියන බටන් එක උඩ මෙහි ක්ලික් කිරීම සිදු කරන්න. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් එහි පහළින් ඇති apply කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එසේ ක්ලික් කරාම ඔයාලට මේ ආකාරයෙන් online මාර්ගයෙන් අලුත්පත් යොමු කිරීමේ කවුළු වෙත පහසුවෙන්ම පිවිසීම හැකියාව ලබා ගන්නට පුළුවන්. ඉන් අනතුරුව ඔයාලට තියෙන්නේ මෙහිදීම කොටස් එකින් එක සම්පූර්ණ කිරීම සිදු කරන්න. මේදී ඔයාලගේ personal information, qualification, experience, achievements සහ general වශයෙන් tab කිහිපයක් සඳහන් වෙලා තිබෙනවා. උපදෙස් මාලාවට අනුකූලව අදාළ personal සහ qualification කියන tab දෙක සහ general කියන tab එක තමයි ඔයාලා සම්පූර්ණ කළ යුත්තේ. experience සහ achievements tab අත්‍යවශ්‍ය නොවන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ උපදෙස් මාලාව අනුව. මේදී ඔයාලා මුලින්ම මෙහි තිබෙන personal කියන tab එක එහි තොරතුරු තමයි ඇතුළත් කරන්න ඕනේ. එහිදී විශේෂයෙන්ම ඔයාලගේ details වෙන වෙනම නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ.
එහිදී සඳහන් වෙනවා ඊට පහළ preferred place of assignment යටතේ ඔයාලා වැඩ කිරීමට කැමති පළාත. අනිවාර්යයෙන්ම මෙතන නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. එක් පළාතක් පමණක් ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම වග බලාගත යුතුයි. පළාත් කිහිපයක් ඇතුළත් කළොත් අයදුම් පද ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා උපදෙස් මාලාව 3ත්. ඉන් අනතුරුව මේ සියලු විස්තර නිවැරදිව ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් save කියන බටන් එක යොදලා ඉන් අනතුරුව ඔයාලට පුළුවන් qualification කියන ටැබ් එකට ගිහලා ඊළඟ කොටස සම්පූර්ණ කිරීම සිදු කරන්න. ඒක තුළ ඔයාලගේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සුසුකම් තමයි ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එහිදී qualification type යටතේ ඔයාලට මුලින්ම O level යට select කරන්න පුළුවන්. එහිදී qualification කියන එක තුළ GC O level යන select කරන්න. ඉන් අනතුරුව ඔයාගේ index number එක ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් contents යටතේ ඔයාලා මුහුණ දී තිබෙන සාමාන්‍ය විභාගයේදී එක එක විෂයන් සහ ලබාගත් event එක ඇතුළත් කරලා add subject වශයෙන් සඳහන් කරලා එක් subject එක මේ තුළට add කිරීමක් සිදු කරන්න. එසේ සිදු කිරීමෙන් පසුව add qualification බටන් එක ක්ලික් කරලා එම සාමාන්‍ය පෙළ සුසුකම මෙම qualification තියරියට add කරගැනීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් මෙහි qualification type එක යටතේ A level වශයෙන් සඳහන් කරලා qualification යටතේ GC A level යන සඳහන් කරලා index number එක සඳහන් කිරීමෙන් අනතුරුව එක් subject එක සහ අදාළ index ඔයාලගේ grade එක ඇතුළත් කරලා add subject යටතේ එක් subject එක ඔයාලට ඇතුළත් කිරීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් සියලුම subject ඇතුළත් කිරීමෙන් අනතුරුව add qualification කියන බටන් එක ක්ලික් කරලා එම A level qualification එකත් මෙම qualification තියරියට add කිරීම සිදු කර ගන්න සාර්ථකව. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් highest academic qualification කියන කොටසින් ඔයාලට අදාළ ඉහළම අධ්‍යාපන සුසුකම වශයෙන් A level කියන එකට ක්ලික් කරලා ක්ලික් කරන්න. එහිදී highest academic qualification is saved successfully කියලා message එකක් එනවා. ඉන් අනතුරුව save කියන බටන් එක ක්ලික් කරලා මේ save කරගැනීමේ හැකියාව පවතිනවා මේ qualification තියරුව. තිබෙන්නේ experience සහ achievements tab දෙක සම්පූර්ණ කළ යුතු නැති බවට විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. general tab එක උඩ ක්ලික් කිරීමෙන් අනතුරුව සිදු කළ යුතුයි. ඉන් අනතුරුව මෙහි දක්වන සියලු තොරතුරු සත්‍ය බවට දක්වන කොටුවේ ටික් කිරීමක් සිදු කරන්න ඕනේ. ඉන් අනතුරුව save කියන බටන් එක ඔයාලට මෙයා කරන select කරන්න පුළුවන්. එහි save successfully වශයෙන් message එකක් එනවා. ඉන් අනතුරුව මේ සියලු තොරතුරු සත්‍ය ලෙස ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔයාලට පුළුවන් ඉහළ තිබෙන training staff assistant කියන කොටසෙන් apply කියන බටන් එක උඩ ක්ලික් කරන්න. තොරතුරු ඇතුළත් job application preview එකක් මේ ආකාරයෙන් දිස්සෙනවා. එහිදී ඔයාලා ඇතුළත් කරන ලද සියලුම තොරතුරු මේ ආකාරයෙන් දක්වන ලබනවා. එහිදී මේ තොරතුරු සත්‍ය දැයි ඔයාලා නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔයාලට preferred communication method වශයෙන් ඊට යට කොටසින් එහිදී ඔයාලගේ කැමති සංවේදන මාධ්‍ය වල අනිවාර්යයෙන්ම select කරන්න ඕනේ. ඔයාලට පහසු මාධ්‍යයක් මෙතන select කිරීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඔයාලට පුළුවන් submit කියන බටන් එක ක්ලික් කරලා මෙම ඇප්ලිකේෂන් එක ඔන්ලයින් මාර්ගයේ සාර්ථකව සබ්මිට් කිරීමක් සිදු කරගන්න. මේ ආකාරයෙන් තමයි ඔන්ලයින් මාර්ගයෙන් මේ ආයුධ පත්‍ර අනිවාර්යව යොමු කිරීම සිදු කිරීම ඔයාලා සිදු කරන්න ඕනේ. අනතුරුව ඔයාලගේ රිෆරන්ස් නම්බර් එක ඔයාලා අනතුරුව පැමිණෙන රිෆරන්ස් නම්බර් එක පැමිණෙනවා. ඒ නිවැරදිව සටහන් කරගෙන ළඟ තබා ගැනීම සිදු කරන්න ඕනේ. ඉදිරි ප්‍රයෝජනය සඳහා මෙම ආයුධ යොමු කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ ඇප්ලිකේෂන් රිෆරන්ස් නම්බර් එක අපි කලින් සඳහන් කළා. ඇප්ලිකේෂන් රිෆරන්ස් නම්බර් එක ඔයාලගේ ඊමේල් එකටත් ඊමේල් එකක් වශයෙන් පැමිණෙන බව විශේෂයෙන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඔයාලට මේ ඊමේල් එක නොපෙනෙමින තිබෙනොත් ඔයාලට පුළුවන් ඊමේල් එකේ ස්පෑම් ෆෝල්ඩර් එක චෙක් කිරීමෙන් එම ඊමේල් එක ලබා ගැනීම සිදු කරන්න. ඒ ඔස්සේත් ඔයාලට එම ඇප්ලිකේෂන් රිෆරන්ස් නම්බර් එක ළඟට තබා ගැනීමේ හැකියාව පවතිනවා. වැඩිදුර තොරතුරු සඳහා ඉදිරි ක්‍රියාවලිය සඳහා අයදුම්පත් යොමු කිරීමේදී. ඉතින් මේ ආකාරයෙන් තමයි අයදුම්පත් යොමු කරලා ඔයාලට සාර්ථකව අයදුම්පත් යොමු කිරීමේ අනතුරු ඔයාලා ඉදිරියේදී අදාළ දැන්වීම් නිවැරදිව ඔයාලා වෙත යොමු කරනු ලබනවා. බැංකුව මගින් අදාළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන විට විශේෂම ක්‍රියාවලිය ඇඩ්මිෂන් ඔයාලට ලබා දීමේ ක්‍රියාවලිය සිදු කරන විට ඒ පිළිබඳව බැංකුව මගින් දැන්වීමක් සිදු කරන ලබන බවට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් ඔයාලට පුළුවන් එම අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය ඔන්ලයින් මාර්ගයෙන් නිවැරදිව සාර්ථකව සම්පූර්ණ කිරීම සිදු කරන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සබ්මිට් කියන බටන් එක උඩ ක්ලික් කිරීමෙන් අනතුරු ඔයාලා සබ්මිට් කරාට පසුව නැවත අයදුම්පතේ තොරතුරු වෙනස් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා අයදුම්පත් යොමු කිරීමට ප්‍රථම නිවැරදිව ඔයාලා පරීක්ෂා කරලා බලලා එම අයදුම්පත යොමු කිරීමට කටයුතු කළ යුතු බව නැවත අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ.